ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපේ සීගිරි දඹුලු සංචාරයේ 3 වෙනි එපිසෝඩ් එක. කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් මම උඩින් ලින්ක් එක දාන්නම් ඒවත් ගිහිල්ලා බලන්න. ඉතින් අද අපි මේ යන ලොකේෂන් එකට යන්න මේ ඓතිහාසික ගැරන්ඩිගල රජමහා විහාරය පහු කරලා ඉස්සරහට යද්දී හම්බ වෙන මෙන්න මේ වම් පැත්තට තියෙන කොන්ක්‍රීට් පාරේ ගෙවල් දෙකක් විතර ඉස්සරහින් වම් අත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරේ තමයි යන්න තියෙන්නේ. මැප් එක බලලා පාර හොයාගන්න අමාරු වෙයි. ඒ නිසා මෙතනට ඇවිල්ලා ගමේ කගෙන් හරි පාර අහන්න. සමහර YouTube channels වල දාලා තිබ්බ මෙතනට ගැරන්ඩිගල කියලා. හැබැයි ගැරන්ඩිගල හොයාගෙන ආවොත් ඔයගොල්ලෝගේ ජීවිතේට මෙතනට නම් එන්න වෙන්නේ නැහැ. මොකද මමත් ගැරන්ඩිගල හොයාගෙන ගියේ වෙනම ලොකේෂන් එකට වැටෙන්නේ කොහෙටවත් යන්න බැරි අන්තිමට ගිහිල්ලා අතරමං වෙන. මේ ගේට්ටුව ගාවින් දකුණට එන්න ඕනේ. ඇවිල්ලා මෙතන පොඩි සුද්ධ කරපු තැනක් තියෙනවා පාක් කරන්න වාහන. මේ එහෙම තමයි එන්න තියෙන්නේ. මෙතන තමයි යන්න තියෙන්නේ. අර ඇතුලේ පාරේ මේක අහගෙන එන්න ඕනේ. මෙතන පාර මේ මැප් එකේ තියෙනවා හොයාගෙන ඉන්න අමාරුයි. මෙතන අහගෙන ආවොත් ලොකු දුරක් නැහැ. මීටර් 200ක් විතර තියෙන ගල උඩටම. ඉතින් කොහොම හරි ගමේ අයගෙන් විස්තර අහද්දී තමයි දැනගත්තේ මෙතනට කියන්නේ ඇඳන්ගල කියලා. ඕගොල්ලොත් එනවා නම් Google Map එකේ ඇඳන්ගල කියලා සර්ච් කරලා ඒ ලොකේෂන් එකට එන්න. මෙතනින් තමයි හයික් එක පටන් ගන්නෙ. මේ ටිකේ පඩිපෙල් තිබුණට හැමතැනම පඩිපෙල් නැහැ. පොඩි බබාලට වයසක අයට වගේ නම් යන්න ටිකක් අමාරු තැන් තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අර අපි මුලින්ම ආපු කොන්ක්‍රීට් පාරේ දිගටම ගියාම සෙල්ලිපි තියෙන තැනක් හම්බ වෙනවා. එතනට ගියපු වීඩියෝ එකත් මම අන්තිමට ඇටච් කරලා තියන්නම්. එහෙනම් අපි මේ ගල උඩට ගිහලා බලමු. මේ හරි පොඩි ඉඩක් තියෙන අපිට යන්න. දකුණු පැත්තේ තනිකර ලොකු පල්ලමක් තියෙන්නේ. මට හිතෙන විදියට මෙතන ගල මැදලා ඇඳන් වගේ හදලා තියෙන නිසා තමයි මෙතනට ඇඳන්ගල කියලා නම වැටලා තියෙන්නේ. අතීතයේදී සංඝයන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටින මෙම ස්ථානේ භාවිතා කරලා තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. මේ තැන හරිම නිස්කලංක ලස්සන තැනක්. ඔයාලත් සීගිරි දඹුල්ල ටුවර් එකක් යනවා නම් මේ තැනට අනිවාර්යයෙන්ම ඇවිත් යන්න.